සුදු බබාගේ කොණ්ඩේ ගැට හැදෙන්නේ නැතිව මෙන්න මේ වගේ කඩා හැලෙන විදිහට බලා ගන්න හැටි මම ඔයාලට කියලා දෙන්නද? ඉතින් අපේ සුදු බබාලගේ තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ කොණ්ඩේ ගැට හැදෙන එක. ඒත් එක්කම එයාලා කසන ඒවා. ඒ වගේම එයාලගේ හැමේ ඇතිවෙන චූටි චූටි රතු පාට බිබිලි. ඒ වගේම පොඩි පොඩි ඇලර්ජික් වලටත් මෙන්න මේ ෂැම්පූ එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අපේ සුදු බබාට දැන් පාවිච්චි කරන්නේ මෙන්න මේ ට්‍රිලියම් එකේ එන අලුත්ම ෂැම්පූ එක. ඉතින් මේ ෂැම්පූ එකේ ෂැම්පූ කන්ඩිෂනර් දෙකම එකට එනවා. ඒක නිසා මේ ෂැම්පූ එක පාවිච්චි කළාට පස්සේ එයාගේ කොණ්ඩේ හොඳට කඩා හැලෙනවා. ඒ වගේම ගැට හැදෙන එකත් අඩු වෙනවා. ඉතින් අනිත් ෂැම්පූ වගේම මේ ෂැම්පූ එකත් හරිම සුවඳයි. එයාගේ ඇඟේ දවස් ගාණක් යනකල් ඒ සුවඳ තියෙනවා. ඉතින් මේ සුදු බබා නාවලා දවස් 5කට විතර පස්සේ මම ගත්ත ෆොටෝස් වගේක්. ඒ වෙනකොටත් එයාගේ කොණ්ඩේ හොඳට කඩා හැලෙන විදිහට තියෙනවා. ඉතින් අපේ සුදු බබාලට විතරක් නෙමෙයි ඕනෙම බවුවෙක්ට ඒ වගේම පූසෙක්ට උනත් මේ ෂැම්පූ එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අපේ සුදු බබාව මේ ෂැම්පූ එක දාලා සතියකට වතාවක් එහෙම නැත්නම් දවස් 10කට වතාවක් වගේ තමයි නාව ගන්න. ට්‍රිලියම් එකේ අනිත් ෂැම්පූ වගේම මේ ෂැම්පූ එකත් ගොඩාක් සුවඳයි. එයා නැවුවට පස්සේ ඒ සුවඳ දවස් ගාණක් යනකල් එයාගේ ඇඟේ තියෙනවා. ඉතින් ඔයාලගේ පැත්තේ පෙට් ෂොප් වලත් මේ අයිටම්ස් නැහැ කියලා දුක් වෙන දෙයක් නැහැ. දැන් ඔයාලට පුළුවන් මේ දේවල් කෑෂ් ඔන් ඩෙලිවරි ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මම මේ දාලා තියෙන WhatsApp නම්බර් එකට ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාලා මේ දේවල් ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මෙන්න මේක තමයි අලුත්ම සැන්ඩල්වුඩ් ෂැම්පූ එක. ඉතින් මේ ෂැම්පූ එක රුපියල් 1250ක් වෙනවා. ඒ වගේම කොකනට් ෂැම්පූ එකයි කස්තූරි ෂැම්පූ එකත් අපි ළඟ ගන්න තියෙනවා. ඉතින් කෑෂ් ඔන් ඩෙලිවරිත් available. ඔයාලට පුළුවන් මේ දාලා තියෙන නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බයි බයි.